සමහරක් දේවල් තියෙනවා අපිට තේරුම් ගන්න හරි අමාරුයි. හේතුව අපි හිතන්නේ මේක අපි සාමාන්‍ය විදිහට විසඳ ගන්නට පුළුවන් ප්‍රශ්නයක් වුණොත් කතා බහ කරලා විසඳ ගන්නට පුළුවන් කියලා. නමුත් අද උන්වහන්සේ කියන කාරණාව හරි වැදගත්. උන්වහන්සේගේ දෙන්න මේ සාමය සමහරක් විට කඩුවක් විදිහට වෙන්න පුළුවන්, අරගලයක් විදිහට වෙන්නට පුළුවන්, ප්‍රශ්නයක් විදිහට අපිට එන්න පුළුවන්. එහෙනම් අපි ඒ දේ අපේ කරගන්නේ කොහොමද? අන්න එතනයි තියෙන වැදගත්කම. උන්වහන්සේ කියන්නේ පිළිගන්න. ඔබ යටින් වැරද්දක් වුණා නම් ඒ දේ පිළිගන්න. ඒකට පැකිලෙන්නට එපා. ඔබ වැරදි නැත්නම් ඔබ සත්‍යතාවය තුළ ජීවත් වෙනවා නම් ඔබ ස්වාමින් වහන්සේ දුන්නු ඒ සත්‍ය ආත්මයන්න් වහන්සේට යාඥා කරන්න. කියන උන්ගේ හදවතට යන්න. ඒ තුළ ඔවුන් නිවැරදි කරන්න කියන යාඥාවට ඇතුල් වෙන්න. ඒ නිසා උන්වහන්සේ නිරන්තරයෙන්ම කියන්නේ හරි දේ හරි විදියටත් වැරදි නම් වැරදි විදියටත් කතා කරන්න කියලා. ඒ දේ කරන්න ශක්තිය ඉල්ලලා අද අපි ස්වාමීන් වහන්සේට කන්න ලව් කරමු. ඒ වගේම අද දවසේදී අපිට කවුරු හම්බ වෙයිද දන්නේ නැහැ. හැබැයි හම්බෙන හැම කෙනෙක් එක්කම සහයෝගයෙන් ගනුදෙනු කරන්න සුද්ධාත්ම වරප්‍රසාදය ලැබමු.